Taman කරන දෙයක් කරන්න ඕනේ තමන්ගේම නමේ වෙන කාගේ හරි අනන්‍යතාවයේ ආරූඪ කරගෙන නැහැ. ඉතින් අපි තාමත් පැහැදිලිව කියන්න කැමතියි අපේ පූර්ණ සහයෝගය තියෙනවා නීතිඥ සංගමයේ ගෙන යන වැඩපිළිවෙල ඒ සභාපතිතුමා ඒ නිලධාරී මණ්ඩල අවතීර්ණ වෙලා තිබෙන ක්‍රියාපරිපාටය ගැන අපේ සම්පූර්ණ විශ්වාසය තියෙනවා අපේ නොමසුරු සහයෝගය තියෙනවා. ඒ ස්ථාවරය අපි තාමත් පැහැදිලිව ඉදිරිපත් කිරීමට දැන් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් දිගින් දිගටම ඉදිරිපත් කරමින් යනවා. ඒකට තව සතියක් තියෙනවා. විවිධ පාර්ශ්වව මේ පෙත්සම් ඉදිරිපත් කරනවා. දේශපාලන පක්ෂ, හිටපු മന്ത്രിවරු, සිවිල් සමාජ ආයතන, සාමාන්‍ය පුරවැසියන් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජිත සංශෝධනයේ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ඉදිරිපත් කිරීම. පාර්ශ්වකරුවන් පිළිබඳ කැපිපෙනෙන විවිධත්වයක් තියෙනවා. හැබැයි මේ සියලුම පෙත්සම් වල පොදුවේ ලක්ෂණයක් තියෙනවා. හැම පෙත්සමේම තිබෙන එකම තේමාවක් තියෙනවා. ඒ තේමාව තමයි මේක නීතිගත කිරීම සඳහා අනිවාර්යෙන් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියන ස්ථාවරය. ජනතා පරමාධිපත්‍යයට ගරු කරන්න. අපේ රටේ අධිකරණය මේ විදිහට දැඩි විපර්යාසයකට භාජනය වෙන සංශෝධනයක් අනිවාර්යෙන් ඍජුව ජනතාවගේ තීරණයට යොමු කළ යුතුයි. අන්න ඒ මූලික තර්කය මේ සියලුම අද දක්වා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වෙලා තිබෙන සියලුම පෙත්සම් වල ඒ තර්කය ඇතුළු වෙනවා. හැබැයි මේ අතර හරි පුදුම දෙයක් වුණා. ඒ තමයි විෂය භාර ඇමතිවරයා කරපු ප්‍රකාශය. අධිකරණ ඇමතිවරයා කියනවා ප්‍රසිද්ධිය ජනමත විචාරණයක් තියෙන්නේ නැත. බොහොම පැහැදිලිව කිව්වා. ජනමත විචාරය තිබෙන්නේ නැහැ. දැන් කවුද මේ කියන්නේ? යෝජිත 22 වන සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අධිකරණ ඇමතිවරයා. තුමාගේ විෂය පටය තුල තමයි මේක තියෙන්නේ. දැන් වෙන විට මේ කාරණය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයකට තීරණයක් සඳහා යොමු කළත් නැහැ. මේ කාරණය අද වන විට යොමු කළත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකවරුන් පත් කළා නැහැ. මේ ගැන විභාග කළා නිගමනයකට එන්න. ඒතකොට අධිකරණ ඇමතිවරයා කොහොමද දන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මොකක් වෙයිද කියලා? ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ ඇමතිවරයාගේ හෝ ආණ්ඩුවේ හෝ විධායකයේ රබර් මුද්‍රාවක් නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය ස්වාධීන අපක්ෂපාතීව අපේ රටේ නීතියට අනුකූලව හෘද සාක්ෂිය අනුව නිගමනයකට එළඹිලා ඒ නිගමනය පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාට යොමු කළ යුතුයි. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරයක්.